ලයිසන් තියෙන හැම කෙනෙකුටමයි මම මේ දැන් කතා කරන්නේ මේ පල්ලි. ඔබ වැඩ පහක් ඇතුව මිස වාහනයක් අරගෙන පාරට යන්නේ. මම අපේක්ෂා කරනවා මේ සභාවේ කිසි කෙනෙක් අනතුරක් වෙන්නේ නැහැ කියලා අදින් පස්සේ. අංක 1 ඔබගේ වාහනේ යෝග්‍යතාවය නැතුව වාහනය පාරට දාන්නේ. මොකද්ද වාහනේ යෝග්‍යතාවය කියන්නේ? ඒක රනින් කන්ඩිෂන් එකේ උපරිම තියෙන්න ඕන. බ්‍රේක් ටික හරියට තියෙන්න ඕන, සිග්නල් ලයිට් ටික හරියට තියෙන්න ඕන, තෙල් ටික හරියට තියෙන්න ඕන, ස්ටියරින් වීල් එක හරියට තියෙන්න ඕන, සයිඩ් කණ්ණාඩි ටික හරියට තියෙන්න ඕන. ඒවා ඇතුළුව බයිසිකලේ මෙහෙම එල්ලිච්ච සයිඩ් කණ්ණාඩි තියාගෙන යන්න එපා. හැබැයි මේ කතාව කියලා නොකර යාඥාකරයන්ගේ වගකීමෙන් නැහැ ඔබට. මං කියන්නේ තේරෙනවද? දෙයියෝ ඔබ ආරක්ෂා කරන්නේ නැහැ. ඔබට ආරක්ෂා වෙන්න මාර්ගෝපදේශය දෙවියෝ දීලා තියෙනවා. ඒක අනුගමනය කරනකොට දේවදූත උපකාරය තියෙනවා කියලා බයිබලයේ ලියලා තියෙනවා. දෙක වාහනේ නීත්‍යානුකූල ලියකියවිලි ටික නැතුව පාරට දාන්න එපා. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක හරියට, ලයිසන් එක හරියට, දුම් පරීක්ෂා කලේ හරියට මේ ටික තියෙන්න ඕන. නැත්තම් පොලිසිය දැක්ක ගමන් ගැස්සෙනවා. ඒ ගැස්සිල්ල හේතුවක් වෙනවා අනතුරකට. බය නැතුව යන්න පුළුවන් තමුන්ගේ අතේ ඩොකියුමන්ට්ස් ටික තියෙනවනේ. තුන්වෙනි එක ඔබගේ නීත්‍යානුකූල භාවය. ඒ කියන්නේ ඔබට තියෙන්න ඕන රියදුරු බලපත්‍රය. හතරවෙනි එක ඔබගේ යෝග්‍යතාවය. ඒ කියන්නේ ඔබට නිදිමත නැති ව්‍යාපාරිකයෙක් නම් මේ අපේ සමහර වගේ ඒගොල්ලෝ නිතරම වාහනේ යනකොට නම් සැලසුම් හදන්නේ ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. නිදිමත, වෛරය, තරහක් ගිහිල්ලා ඉන්න වෙලාවක් ලොකු ප්‍රශ්නයකයි ඔබ ජීවත් වෙන්නේ. ආයතන ප්‍රශ්නයක්, පවුලේ ප්‍රශ්නයක්, එලවන්න එපා කියන්නේ එපා. ඕක නොකර ඉන්න එක 10න් එකක මහන්සියක්. හැබැයි ඕක කරලා අර වගේ අනතුරු වුණාට පස්සේ අතක් නැතුව, කකුලක් නැතුව, බෙල්ලක් නැතුව, දරුවන්ට තාත්තා කෙනෙක් නැතුව, බිරිඳට පුරුෂයෙක් නැතුව ඒ අපේ නොසලකිල්ල අවශ්‍ය වෙන්නේ නැහැ. පස්වෙනි කාරණය වාහනය එළවීමේ විනයානුකූල හික්මීම තියෙන්න ඕන. මොන හේතුවක් නිසාවත් නීතිය කඩන්න නැතුව යන්න. කාටවත් අල්ලන්න බෑනේ. නීතිය කඩන්නෙම නැහැ අපි. ඒක පුරුදු වුණාම වැඩේ ඉවරයි. මේ අනතුරු වෙන හැම කෙනාගේ